Hello guys, welcome back to my YouTube channel. අද මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ මගේ night time self care routine video එක. අද video එක නම් ඉතින් වෙනස් video එකක්. අද මම ඔයාලත් එක්ක share කරගන්නේ මම ගැන හිතලා මොනවාද කරන්නේ කියලා. ගොඩක් කලාවට අපි කාර්යබහුල වුණාම වෙන දෙයක් තමයි අපිට අපි ගැන හිතන්න කාලයක් නැති වෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාට ඔයා ගැන හිතන්න කාලයක් ඇති කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. උදේ ඉඳලා රෑ වෙනකන් ඔයා කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක් නම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මුලින්ම මම මේ කරන්නේ මගේ ස්කින් එක ක්ලීන් කරගන්න එක. ඉතින් හොඳ ෆේස් වොෂ් එකක් ඔයා අනිවාර්යෙන් යූස් කරලා ඔයාගේ ෆේස් එකේ තියෙන කුණු දුවිලි හැම දෙයක්ම ඉක්මනින් යවා ගන්න ඕනේ. අනිවාර්යෙන්ම ඔයාලා නයිට් ටයිම් එකට ඔයාගේ මුහුණ පිරිසිදු කරගන්න අමතක කරන්න එපා. මොකද කුණු දූවිලි ගොඩක් ඔයාගේ මුහුණ රැඳිලා තිබ්බහම පිම්පල්ස් තත්ත්වෙන්න ඒක උපකාරී වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ මූණේ පිම්පල්ස් ගොඩක් තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන් මේ ෆේස් එක ක්ලීන් කරගන්න එක දවසකට දෙපාරක් තුන් පාරක් අනිවාර්යෙන්ම කරන්න. මොකද ඒක ගොඩක් හොඳයි ඔයාට පිම්පල්ස් අඩු කරගන්න. ඒ වගේම තමයි ඔයාලා හොඳ ෆේස් වොෂ් එකක් යූස් කරන්නත් ඕනේ අනිවාර්යෙන්ම පිම්පල්ස් තියෙනවා නම් අඩු කරගන්න. දැන් ඉතින් මූණ පිරිසිදු කරගෙන ඉවරයි. ඊළඟ දේ තමයි අනිවාර්යෙන්ම ඔයා රෑට දත් මදින්න නම් අමතක කරන්න එපා. මොකද ඔයාගේ මුඛ සෞඛ්‍යයට ඒක බලපානවා ගොඩක්ම ඔයාගේ දත් සෞතු වෙන්න. ළමයි මගේ කලින් වීඩියෝ එකට ඔයාලා ලස්සන කමෙන්ට්ස් දාලා තිබ්බා. ඉතින් මම ඒ හැම එකටම හරිම ආදරෙයි. ඉතින් මම ඒ හැම එකක්ම කියවලා රිප්ලයි කරා. ඉතින් ඔයාලා මගෙත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඉස්සරහට ලස්සන වීඩියෝස් ගොඩාක් මම ගේනවා. ඉතින් මම YouTube පටන් ගන්න ලොකු කාලයක් නැති වුණත් මගෙත් එක්ක ලස්සන යාළුවෝ පිරිසක් එකතු වෙලා ඉන්නවා මගේ YouTube channel එකත් එක්ක. ඉතින් මම ඔයගොල්ලන්ට හරිම ආදරෙයි. දැන් ඉතින් මම යූස් කරන්නේ මගේ ස්කින් ටෝන් එක. ඉතින් මේ ටෝන් එක මාර හොඳයි ළමයි. ඔයාගේ මූණේ පිම්පල්ස් තියෙනවා නම් ඉක්මනින්ම අඩු කරගන්නත් පුළුවන්. මම සාමාන්‍යයෙන් ගමනක් ගියාත් එතකොට රෑට ගොඩක් වෙලාවට මේ ස්කින් ටෝන් එක යූස් කරන්න අමතක කරන්නේ නැහැ. ඒක ගොඩක් හොඳයි ඔයාගේ ෆේස් එකට. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ෆේස් එකට හොඳ මසාජ් එකක් දෙන්න. එකෙන් ඔයාලගේ ස්කින් එක බ්‍රයිට් කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි මම මගේ ෆේස් එකට කරන මසාජ් විදි ගැන ඔයාලා දැනගන්න කැමති නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඒ ගැනත් වීඩියෝ එකක් ඉස්සරහට ෂෙයා කරගන්නම්. දැන් ඉතින් මම යූස් කරන මගේ ෆේස් ක්‍රීම් එක මේ ක්‍රීම් එක ගැන නම් ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවා. කලින් වීඩියෝ එක බලුවා නම් අනිවාර්යෙන් ඔයාලා දන්නවා මේ මොකක්ද කියලා. self care routine එකක් follow කරන එකෙන් ඔයාට පොඩිම හරි වෙලාවක් ඔයාගේ ස්කින් එක ගැන, hair එක ගැන, එහෙම නැත්නම් ඔයා ගැන වෙන් කරන්න කාලයක් ඇති වෙන එක තමයි වෙන්නේ. ඉතින් මම බොඩි ලෝෂන්ස් වර්ග යූස් කරන්න කැමති නෑ. ඉතින් ඒ නිසා මෙන්න මේ ෆේස් ක්‍රීම් එකම තමයි මගේ අත්වලත් මම යූස් කරන්නේ. දැන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ ඔයාගේ hair care routine එකට එකතු කරගන්න පුළුවන් ටිප්ස් එකක්. මම මේ පෙන්නන විදිහට ඔයාලගේ ඇඟිලි තුඩු එකිනෙක ගැටෙන විදිහට මෙන්න මේ විදිහට අත් දෙක යවන්න තමයි තියෙන්නේ. මේක ඔයාගේ hair එක ඉක්මනින් වවා ගන්න ගොඩක් උපකාරී කරගන්න පුළුවන් ටිප් එකක්. ඉතින් මම මේක හැමදාම රෑට කරන්න අමතක කරන්නේ නැහැ. දැන් ඉතින් මම මගේ nails පෙන්නන්නේ nail color එකක් apply කරන්න. ඉතින් මම අද මෙන්න මේ color එක තමයි apply කරන්නේ. ඇත්තටම මේක color එකක් නෙවෙයි අපේ nails වල color එකම තමයි. ඉතින් nail color එක apply කරන්න කලින් ඔයාලගේ nails ටික මෙන්න මේ වගේ එකකින් shape කරගන්න අමතක කරන්න එපා.
මගේ මේ මාපෙටන් කිල්ලේ එක නේල් එකක් නම් පොඩ්ඩක් ඩැමේජ් වෙලා තියෙන්නේ. ඒ වුණාට ඉතින් මගේ තිබ්බ ආසාවට මම මේක කරා. බලන්නකෝ ඉතින් වීඩියෝ එක අන්තිමට මට පොඩි අකරතැබ්බෙකුත් වුණා. ඉතින් ඔයාලා බලන්නකෝ මොකක්ද උනේ කියලා. දැන් ඉතින් මම නේල් කලර් එක ඇප්ලයි කරන්න තමයි යන්නේ. ඉතින් මේ නේල් කලර් එක ඇප්ලයි කරලා පස්සේ බලන්නකෝ තියෙන ලුක් එක. ඉතින් අර නේල්ස් වල මාර ෂයින් එකක් ඇවිත් තියෙනවා. මම ඒ ෂයින් එකට ගොඩක් ආස නිසා තමයි මේක ඇප්ලයි කරේ. ඉතින් ඔයාලා ෆේස් එකට වෙලාවක් වෙන් කර ගන්නවා වගේ අනිවාර්යයෙන්ම හෙයා එකටත් වෙලාවක් වෙන් කරන්න අමතක කරන්න එපා. ඉතින් කොච්චර කාර්යබහුල වුණත් මම දවසකට එකපාරක් දෙපාරක් හරි අනිවාර්යෙන් මගේ හෙයා එක පීරනවා. ඉතින් හෙයා එක පීරන එකත් ගොඩක් හොඳයි. ඔයාගේ කොණ්ඩේ ඉක්මනින් වවා ගන්න. ඔයාලා අනිවාර්යෙන්ම ඔයාගේ හෙයා එක පීරන්න දැඩි ලොකු පනාවක් ගන්න අමතක කරන්න එපා. එතකොට ඔයාලගේ කොණ්ඩේ කැඩිලා යන ප්‍රමාණය ගොඩක් අඩු වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඔයා කොණ්ඩේ පීරනකොට කොණ්ඩේ යට ඉඳලා උඩට ගැට අයින් කරන්න අමතක කරන්න එපා. ඉතින් ළමයි මගේ එක නියපොත්තක් කැඩුණා. දැන් ඒක මාර විදිහට රිදෙනවා. ඉතින් මේ නියපොත්ත කැඩුනේ මගේ කොණ්ඩේ පීරන්න ගිහිල්ලා. ඉතින් දැන් මගේ හෙයා එකට මගේ හෙයා ඔයිල් එක ඇප්ලයි කරන්න තමයි හදන්නේ. ඉතින් මේ හෙයා ඔයිල් එකෙන් තියෙන රිසල්ට් ගැන මම ඔයාලට කලින් කියලා තියෙනවා. ඉතින් ඒක මාරම හොඳයි ඔයාගේ කොණ්ඩෙට. ඉතින් හෙයා ඔයිල් එක මම හැමදාම රෑට ඇප්ලයි කරන්න අමතක කරන්නේ නැහැ මගේ හෙයා එකේ. සමහර වෙලාවට මම E විටමින් ඇප්ලයි කරනවා මගේ හෙයා එකේ. ඉතින් අද නම් මම හෙයා එකේ E විටමින් ඇප්ලයි කරන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ මගේ හෙයා එක. මීට මාස 4කට 5කට වගේ කලින් කපපු මගේ කොණ්ඩේ දැන් දික්කලා තියෙන තරම ගැන මට මාරම සතුටුයි. මොකද ඉන ළඟට කපපු කොණ්ඩේ මෙච්චර ඉක්මනට වැවෙයි කියලා මම හිතුවෙත් නැහැ. ඉතින් මේ හැම දෙයකටම මම නම් හිතන්නේ මගේ හෙයා ඔයිල් එක තමයි ප්‍රධානම හේතුව. ඔයාලා ඔයාලගේ හෙයා එකේ මොන ඔයිල් එක ඇප්ලයි කරත් හොඳට කොණ්ඩේ අගිස්සේ ඔයිල් ඇප්ලයි කරන්න අමතක කරන්න එපා. හොඳට තද කරලා ඔයාලගේ හෙයා එක පල්ලෙහාට අදින්නත් අමතක කරන්න එපා. ඔයාලගේ හෙයා ෆෝල් වගේ ගැටලුවක් තියෙනවා නම් මේ දේ නම් කොහෙත්ම කරන්න එපා. ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ස්කැල්ප් මසාජ් කෝම්බ් එකකින් ඔයාලගේ ස්කැල්ප් එක හොඳින් මසාජ් කරගන්න. ඊළඟට ඔයාලා හෙයා එක මෙන්න මේ විදිහට පල්ලෙහාට දාලත් හොඳට මසාජ් කරගන්න ඕනේ. ඉතින් දැන් මම ඇඟිලි තුඩු වලිනුත් හොඳට හෙයා එක මසාජ් කරගන්නවා. ඔයාලට ස්කැල්ප් මසාජ් කෝම්බ් එකක් නැත්නම් ඔයාලගේ ඇඟිලි තුඩු වලින් හොඳට මසාජ් කරගන්න ඒකක් තියෙන්න ඕන කියලා එකක් නැහැ. ඔයාලා අනිවාර්යයෙන්ම රැට නිදා ගන්න කලින් කොණ්ඩේ ගොතන්නත් අමතක කරන්න එපා. මොකද ඒක ගොඩක් හොඳයි ඔයාගේ කොණ්ඩේ ඉක්මනින් වැවෙන්න සහ කොණ්ඩේ ගැට ගැහෙන්නේ නැතුව තියාගන්න. මම නම් ඉස්සර ඉඳලම මගේ කොණ්ඩේ ගොඩක් වෙලාවට කොණ්ඩේ ගොතාගෙන තමයි රැට නිදාගන්නේ. සමහරක් වෙලාවට හෙයා එක බන් එකක් දාගෙනත් නිදාගන්න වෙලාවල් තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයාලා කොණ්ඩේ ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඔයාලගේ කොණ්ඩේ අගිස්ස පැරිලා නම් අනිවාර්යයෙන්ම අගිස්ස කපන්නත් අමතක කරන්න එපා. මොකද වොලියුම් එක අඩු හෙයා එකට වඩා ඔයාගේ හෙයා එක කොට වුණත් හොඳ වොලියුම් එකක් තියෙනවා නම් ඔයාලගේ හෙයා එක ගොඩක් හෙල්දි හෙයා එකක් වෙනවා. ඉතින් මම දැන් මගේ හෙයා එක ගොතාගෙන ඉවරයි. දැන් මෙන්න මේ වගේ ස්ක්‍රන්ච් එකක් දාලා හෙයා එකේ යට ටික හොඳට නෝට් කරගන්නවා. ඇත්තටම මම මගේ හෙයා එකට මාරම ආදරෙයි. මොකද ඔයාලට පේනවා ඇති මේ වීඩියෝ එක දකිනකොටම මගේ හෙයා එක මම කොච්චර පරිස්සම් කරනවද කියලා. ඉතින් මගේ night time self care routine වීඩියෝ එක මෙතනින් end කරනවා. ඉතින් මගේ වීඩියෝ එක ගැන ඔයා මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. Thank you for watching.